SLD Directors YouTube channel එකේ තවත් වීඩියෝ එකක් තමයි අද මේ ඔයගොල්ලෝ ගොතලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ කතා කරන්න යන්නේ කොහොමද AI වලට කියලා hand writing එහෙම නැත්නම් මොකක් හරි script එක එහෙම නැත්නම් මොකක්ම හරි ලියවිලා ලියාගන්න කියලා මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් කොහොමද මේ දේ කරන්න කියලා අපි වීඩියෝ රිකමෙන්ඩ් කරලා කතා කරමු. වීඩියෝ channel කියනෝනේ පහළ තියෙන subscribe button click කරලා ඊට පස්සේ bell icon notification all වලට දාලා තියාගත්තොත් තමයි මේ වගේ වීඩියෝස් වල අපි ඉස්සරහට දාපු ගමන් බලා ගන්න ඕනේ. මේ තියෙන අපේ social media මේ අතට follow කරන්න මතක් කරන්න බා. පහළ description එකේ තියෙන link එකෙන් අපේ Telegram group එක සහ WhatsApp channel එකට join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. SLD video එක series channel එකේ තවත් video එකක් හරිදි මුලින්ම ඔයාලට සාමාන්‍ය විදිහටම Chrome web browser එකට තමයි යන්න ඕනි. PC එකකින් වුණත් ඔයාලට desktop එකකින් laptop එකකින් වුණත් පුළුවන් ඔයාලට. ඒ වගේම phone එකකින් පුළුවන් කරන්න. phone එකකින් නම් ඔයාලට මේක මෙන්න මේ විදිහට Google Gemini එකට තමයි අපි යන්නේ. මෙන්න මේ විදිහට. ඉතින් phone එකට ඔයාලට application එක download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මුලට වැටෙන්නේ ඔයාලගේ මෙන්න මේ විදිහේ තැනක් තමයි ඉන්නේ. මේකට ඔයාගේ අදාළ image එක paste කරගන්න ඕනේ. මේ විදිහට අදාළ image එක paste කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් thinking how pro කියන mode එකට දාගන්න පුළුවන්. මම දැන් pro කියන එක තමයි දාගන්නේ. දාලා ඉවරලා මෙන්න මෙතනට දාගන්න. මෙන්න මෙතන tools වලට ගිහලා ඔයාලා මෙන්න මේ විදිහට create image කියන එක select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතනට paste කරගන්න ඕනේ මෙන්න මේ විදිහට prompt එක regenerate the image match my handwriting 10 ඔයාලට පුළුවන් මෙතනින් continue කියලා ලියන්න. මේ විදිහට keep continue the note කියලා ලියන්න. දැන් අපි බලමු මේකෙන් generate වෙලා එන image එක මොන වගේද කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට යාලා මේක අපිට generate කරලා දුන්නා. මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඔයාලට පුළුවන් බලා ගන්න මේකේ හරියටම handwriting එක 100%ක් සමාන නැහැ. නමුත් යම් කිසි දුරකට මේක සමානයි. මොකද හේතුව මේක AI ගන්න නිසා මේක වට වෙන තියෙන මේ අකුරු එහෙම ටිකක් සමානලා තියෙනවා. ඉතින් මේකෙදි ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා ගොඩාක්ම අපිළිවෙල අකුරු දැම්මොත් මේක එයා ඒ විදිහටම දෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් ටිකක් පිළිවි වලට හරියටම ලියලා තියෙන අකුරු තියෙන කෙනෙක් නම් විතරක් මේක යූස් කරන්න වෙනවා. මොකද ඒක හරියටම සාර්ථකව වැඩේ වෙන්නේ නැහැ මේකෙදි. හැබැයි යම් කිසි දුරකට ඔයාලට මේකෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලා මේක යූස් කරගන්නේ. මෙන්න මේ tool එක ඔයාලට මම කියපු දේ තේරෙන්නේ නැති මේකේ හරියටම note එක අපිට හරිම අත්අකුරෙන් ගන්න බෑ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මේ වීඩියෝ කතා කරන්න තියෙන වීඩියෝ හොඳයි කියලා දැනගන්න like කරන්න කමෙන්ට් කරන්න. ඒ වගේම මේක කොන්දොල්ලන් යාළුවෙක් ඉන්නම් අනිවාර්යෙන් එන්න දැන් ෂෙයා කරන්න මතක කරන්න. ඒකම පහල තියෙන subscribe button click කරලා ඊට පස්සේ bell icon notification all වලට දාලා තියාගත්තොත් තමයි මේක වීඩියෝස් වල විස්තරට දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන අපේ social media මේ අත අපි follow කරන්න මතක කරන්න. පහල description එකේ තියෙන link එකෙන් අපේ Telegram group එකට සහ WhatsApp channel එකට join වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.